සාමාන්‍ය අපි ක්ලාස් එක ඇතුලේ චිට් එවන්න දෙන්නේ නැහැ. හොඳේ? චිට් එවන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එවන චිට් වලින් භාගන භාගයක් බොරු තේරුමක් නැති චිට් එවන්නේ. ඒ කියන්නේ කිසිම මේ කියන්නේ විශේෂ අදාළ දෙයක් අහනවවත් එහෙමවත් නෙමෙයි. මොකක් හරි අපහැල් දෙයක් තියෙනවා නම් සර් ඇවිදින වෙලාවට හරි නැත්නම් පොඩ්ඩක් අතමියා කරලා හරි උස්සලා හරි ප්‍රශ්න ගන්නවා අහන්න පුළුවන්. නැත්නම් ඉන්ටර්වල් එකේ හරි නැත්නම් ක්ලාස් ඉවර වෙලා හරි පහුවදා උදේට හරිවත් අහනවා නම් අහන්න පුළුවන්. චිත් 10ක් ආවොත් එහෙම 9ක් වෙනෝ වැලක් නැති චිත් තමයි තියෙන්නේ. වැඩි හරිය. ඒක අනිත් එක කරදරය ළමයෙක්ට මේ අවධානය යොමු කරන් ඉන්නකොට හරි කරදරය. හොඳට අහගෙන දරුවෙක්ට උනත් මල පනින වෙලාවකට ඇත්තටම. ඒ කියන්නේ අරු තට්ටු කර කර ගග යවද්දි ඔහොම චිට් එවන්න ගන්න ඌ හරහා 10ක් විතර එනකොට ඇත්තට කරදරයක් ළමයට. ඉස්සරහා පෙළිය ගන්න අවුලන්න ඌම ලියලා එහෙම තිබ්බොත් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ක්ලාස් එකේ මගේ නම් චිට් එවන්න දෙන්නේ නැහැ. මෙහෙමයි මටත් නිකන් වෙලාවට හිතන චිට් එවන්න දුන්නන්නොත් කමකුත් නැහැ කියලා බොරුවට දැන් හුඟක් සර්ලා කරන්නේ මේ ළමයේ චිට් එකක් එවලා තියනවා කියලා හිතේ තියෙන මොන හරි කියාගෙන යන්නේ. කලින් ලෑස්ති කරගත්ත කතාවක් එහෙම කරන් යන්නේ මටත් හිතෙනවා එහෙමනම් පොඩි chance එකක් තියෙනවා ඒකේ. සමහර එක්ක යාම ලියන් ඇවිල්ලා නැත්තම් නිකන් ওই ළඟපත් තිබෙ හිස්කොලයක් නැත්තම් චිට් එකේ තියෙන වෙන දෙයක්. වෙන දෙයක් තියෙන. ඉතින් ආය අපි කොහොමද දෙන්න අපිට බලන්න ඕනි චිට් එක කියලා ඉල්ලන්නේ නැහැ නේ කවුරුවත්. ඒ හිතේ තියෙන මොනවා හරි කියනවා. මටත් ඉතින් එහෙම කරන්න වෙලාවට හිතලා තියෙනවා චිට් එවන්න පුළුවන් කියලා කරලා. එනට එහෙම කරන්න ලැජ්ජයිනේ ඊයා. හරි. මේ එහෙනම් චිට් එවන්න බෑ.